ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අපේ channel එකට. අද අපි හදන්න යන්නේ බතල චිප්ස්. මේ තියෙන්නේ අපේ බතල චිප්ස් හදාගන්න ඕනේ කරන දේවල්. මිරිස් කුඩුයි, ලුණුයි, බතල අලේකුයි. මේ බතල අලේ ගන්නකොට සාමාන්‍යයෙන් රවුම් කපා ගන්න පුළුවන් විදිහේ තරමක් ලොකු බතල අලයක් ගන්න. ඊට පස්සේ මම මේ විදිහට බතල අලේ සුද්ධ කරගන්නවා. ඔයාලා කැමති නම් පොත්ත පිටින් උනත් මේක බදින්න පුළුවන්. දැන් මේ සුද්ධ කරගත්තු බතල අලේ හොඳට හොදාගෙන එන්න ඕනේ. දැන් අපි අපේ බතල එක කපා ගමු. මම මෙතනදී මේ බතල පෙති කපා ගන්නේ අපි සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක පෙති කපනවට වඩා පොඩ්ඩක් මහත වැඩියෙන්. ඕගොල්ලෝ ගොඩාක් ක්‍රිස්පි ගතියට කැමති නම් මේක තව පොඩ්ඩක් හීනි කරලා කපා ගන්න පුළුවන්. බතල මේ විදිහට කපලා නිකන් තිබ්බහම ඉක්මනට කහට ගතියක් එන්න පුළුවන් නිසා කපපු ගමන්ම වතුර එකකට දාන්න ඕනේ. බතල ටික වතුර එකට දාගන්නකොට ඒක එකට වෙලා තියෙනවා නම් ඒ එකට වෙලා තියෙන ඒවා දිගෑරලා තමයි වතුර එකට දාගන්න ඕනේ. නැත්නම් අපි තෙල් එකේ බෙදලා ගන්නකොටත් ඒව එකට වෙලාම තියෙනවා. එහෙම වුණාම වටේට ඉක්මනට බෙදලා තිබුණාට මැද හරිය බෙදිලා නැහැ අමුයෙම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට විහිදුවගෙන තමයි ඕගොල්ලෝ එක වතුරට දාගන්න ඕනේ. වතුර එකේ ටික වෙලාවක් තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට වෙන භාජනයකට බතල ටික අපි වතුර බහින්න දාගන්න ඕනේ. වතුර ටික බේරෙනකන් අපි අපේ තෙල් තාච්චිය හදාගමු. සාමාන්‍යයෙන් අපි බෙදුම් ಜಾති හදනකොට පතුල ටිකක් ගැඹුරු භාජනයක් නේ ගන්නෙ. හැබැයි මම අද මේ විදිහේ භාජනයක් තමයි ගත්තේ. ඒකට හේතුව අපි අර කලින් වගේ බතල ටික විහිදුවලා ගත්තනේ. ඒ බතල ටික පතුල ගැඹුරු භාජනයකට දැම්මොත් ආපහු ඒ ටික එකට වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි මම මේ විදිහේ පැතලි භාජනයක් අද අරන් තියෙන්නේ. එහෙනම් අපේ මේ භාජනයේ වතුර ටික ඔක්කොම නැති වුණාට පස්සේ අපි මේකට තෙල් එකතු කරගමු. දැන් මම තෙල් එක රත් වෙලාද කියලා බලන්න මෙන්න මේ වගේ චූටි බතල කෑල්ලක් අරගෙන ඉස්සෙල්ලා තෙල් එකට දාලා බලනවා. තාම නම් තෙල් එක රත් වෙලා මදි. දැන් නම් අපේ තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. අපේ බතල ටික වෙන වෙනම එකින් එක අපි මේ තෙල් එකට එකතු කරගමු. මේ විදිහට දැන් මම ඔක්කොම බතල ටික එකතු කරගන්නවා. ටික වෙලාවක් මේක බෙදුනට පස්සේ අපි මේක අනිත් පැත්තට හරව ගන්න ඕනේ. හැබැයි මේ වෙලාවේදී බතල ටික තැඹිලා තියෙන නිසා ඉක්මනට පොඩි වෙන්න බලනවා. ඒක නිසා හරි පරිස්සමට තමයි අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. බතල එක බැදලා ඉවර වෙනකොට මෙන්න මේ විදිහේ පාටකට එනවා. සම්පූර්ණයෙන්ම රත්තරන් පාට වෙනකන් ඉන්නේ නැතුව මෙන්න මේ විදිහේ පාටක් තියෙනකොටම අපි ලිපෙන් බා ගන්න ඕනේ. මොකද අපි ලිපෙන් බෑවට පස්සෙත් මේකේ තෙල් වල තියෙන රසයට මේක තව ටිකක් බැදෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහේ පාටක් තියෙනකොටම මතක ඇතුව මේ ටික ලිපෙන් බා ගන්න. දැන් අපි අපේ බෙදගත්තු බතල ටික මේ විදිහට පැත්තකින් අයින් කරගමු. ඉතුරු බතල ටිකත් මේ විදිහට මොම් බැද ගන්නවා. ඔක්කොම බතල ටික බැදගෙන ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ ලොකු භාජනයක් අරගෙන තෙල් පෙරාගත්තු අපේ බතල ටික මම ඒකට ඔක්කොම එකතු කරගන්නවා. මේ වෙලාවේදී අපේ බතල ටික මාර ක්‍රිස්පි එකට තියෙනවා. ඕගොල්ලොන්ට සද්ද ඇහෙනව ඇතිනේ. දැන් අපි ලුණු කුඩුයි මිරිස් කුඩුයි එකතු කරගමු. එකම තැනකට නැතුව හැම තැනටම විසිරීලා යන විදිහට තමයි ලුණු කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි එකතු කරගන්න ඕනේ.
දැන් මේ හැම බතල කෑල්ලකම ගෑවෙන විදිහට මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේකට අත පාවිච්චි කරන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේක කුඩු වෙන්න බලන නිසා මම මේ භාජනයේ පිටින්ම අරගෙන භාජනයේ හොල වෙලා තමයි මේ හැම දෙයක්ම කලවම් කරගන්නේ. ඔන්න දැන් අපි අපේ බතල ටික හදාගෙන ඉවරයි. මම මේ විදිහේ භාජනයක් අරගෙන මේ භාජනයේට මම හදාගත්ත ඔක්කොම බතල ටික දාගන්නවා. මේ බතල ටික ඔයගොල්ලන්ට කල් තියාගන්න උනත් පුළුවන්. මොකක් හරි බෝතලයක් හරි භාජනයක් හරි අරගෙන ඒකට පත්තර කෑල්ලක් යටින් දාලා ඒක උඩට මේ බතල ටික දාගත්තට පස්සේ සතියක් දෙකක් වුණත් ඔයාලට මේක කල් තියාගන්න පුළුවන්. මේ බතල චිප්ස් එක නිකන් කන්නත් පුළුවන්, බත් එක්ක කන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් බයිට් එකක් විදිහට ගන්නත් පුළුවන්. එහෙනම් ඔයාලත් මේ විදිහට බතල චිප්ස් හදලා රස කොහොමද කියලා පහලින් මටත් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ වගේම තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.